ලෑන්ස්කේපින් ඇන්ඩ් ඩිසයින් YouTube channel එකට ඔයාලා සාදරව පිළිගන්නවා. ඉතින් අද අපි ඇවිත් ඉන්නේ වෙනස්ම ගාර්ඩන් අරේන්ජ්මන්ට් එකකට. ඉතින් මේක ඇවිල්ලා ඉන්ඩෝර් ගාර්ඩන් අරේන්ජ්මන්ට් එක තමයි කරලා තියෙන්නේ. ඒ වගේම ඉන්ටීරියර් ඩිසයින් එකක් කරලා තියෙනවා. ඉතින් මේක ඇවිල්ලා ඔෆිස් එකක් ඇතුලේ ප්ලාන්ට් අරේන්ජ්මන්ට් කිහිපයක් තමයි අපේ අරමුණ උනේ ලස්සන කරන්න. ඒ වගේම ඉන්ටීරියර් එක. ඉතින් මේක ඇවිල්ලා මේ ටුවරිසම් ඔෆිස් එකක්. ඒක ඇතුලේ තමයි අපි ප්ලාන්ට් අරේන්ජ්මන්ට් එක කරේ. ඉතින් මේක කරන්න ඕනේ කරන්නේ ඔෆිස් එක ඇතුලේ විශේෂයෙන් ඔෆිස් එක ඇතුලේ වැඩ කරන කට්ටියට තියෙන ස්ට්‍රෙස් එක නැති වෙන්න, ඒ වගේම මේකට එන ගොඩක් විසිටර්ස්ලා ඒගොල්ලන්ගේ මනස උද්දීපනය වෙන්න, ඒ වගේම ඔෆිස් එකේ ලස්සනට ඒ ඔක්කොම අරමුණු කරගෙන තමයි අපි මේක කරේ. ඉතින් එන්න බලන්න අපි මේකේ මොනවද තියෙන්නේ කියලා. මේක තමයි මේ ආයතනයේ ඉන්ට්‍රස් එක. ඉන්ට්‍රස් එකෙන් නම් එද්දිම මෙතන අපි චෙයා ටිකක් තියලා තියෙනවා. එන විසිටර්ස්ලා ඉඳ ගන්න. ඒ වගේම අපි මේ දෙපැත්තේ තියලා තියෙනවා බොංගෝ පොට් දෙකක සෙන්සරේරියා කොළ පාටකින් දාලා තියෙනවා. ඉතින් අපි කොළ පාටක භාවිතා කරේ. මෙතන පුටු සෙට් එක ඇවිල්ලා කළු පාටයි. ඒ කළු පාටත් එක්ක මෙතන ටයිටේනියම් පාට, කොළ පාට, ඒ කම්බිනේෂන් එක තියාගෙන තමයි අපි කළු පාට සෙන්සරේරියා, කොළ පාට සෙන්සරේරියා භාවිතා කරේ. ඒ වගේම මේ අන්කොමන් පුටු සෙට් එක, අන්කොමන් චෙයා ටිකක් තමයි අපි භාවිතා කරේ මෙතනට. හරි, ඊළඟට මේ ඔෆිස් එකට ඇතුල් වෙන ගමන්ම මෙතන තියලා තියෙනවා අපි බුදු පිළිමය. ඉතින් අර අපේ හෙරිටේජ් එක පෙන්වන්න තමයි ඉතින් මෙතන ටූර් කරන ටූරිස්ට්ලාට තුනත් අපේ හෙරිටේජ් එක පෙන්වන්න තමයි අපි මෙතන බුදු පිළිමය තියලා තියෙන්නේ. ඒ වගේම ආයතනයේ එන තැනම බුදු පිළිමයක් තියෙන එකත් ඉතින් අපේ අර ආගමත් එක්ක අපේ සංස්කෘතියත් එක්ක ගැලපෙන නිසා තමයි අපි ඒක භාවිතා කරලා තින්නේ. ඒ වගේම එතන බුදු පිළිමේ ගාව මෙතන ලොකු ඒරියා එකක් තිබ්බා. එතන ස්පේස් එක අවම කරගන්න අපි මෙතන පීස් ලිලි ප්ලාන්ට් එකක් තියලා තියෙනවා. ඉතින් මේකෙත් අර මල් පිපෙනවා. ඉතින් මාර ලුක් එකක් තියෙනවා. ඒ වගේම කාම් දර්ශනයක් තියෙන මෙතන. හරි. මෙතෙන් ඩිරෙක්ටර් රූම් එකට එන්ටර් වෙන තැන අපි දාලා තියෙනවා සෙන්සරේරියා ප්ලාන්ට් කීපයක්. එතකොට අපි මෙතන දැම්මේ සෙන්සරේරියා එකේ කහ පාට එක. අපි කහ පාට දැම්මේ මෙතන කලර් කොම්බිනේෂන් එකක් එක්ක පොඩි වෙනස් ලුක් එකක් එන්න තමයි අපි මේ කහ පාට භාවිතා කරේ. ඉතින් අපි මේක පොට් එකට දාලා තියෙනවා. අපි පොඩි චිප් ගල් එක දාලා තියෙනවා, පාට චිප් ගල් එක. ඉතින් අපි බලමු ඊළඟට මෙන්න ඩිරෙක්ටර් රූම් එකේ කොහොමද අපි මේක ප්ලාන්ට් අරේන්ජ්මන්ට් එක කරලා තියෙන්නේ. හරි, ඊළඟට අපි ඩිරෙක්ටර් රූම් එකට ආපු ගමන්ම මෙතන අපි දාලා තියෙනවා මොයිස්චරා ප්ලාන්ට් එකක් දාලා තියෙනවා. එතකොට අපි ටිකක් ලොකු එකක් තමයි මේකට දැම්මේ. මොකද මෙතන පොඩ්ඩක් ලොකු ඉඩක් තියෙන හින්දා. ඉතින් මේකත් හදුනට පස්සේ අර මෙතන ඔෆිස් එකේ තියෙන ඩිරෙක්ටර් කෙනෙක්ට තියෙන ස්ට්‍රෙස් එක පොඩ්ඩක් අඩු වෙන්න තමයි අපි මේකට මේ වගේ ලොකු කොළ තියෙන මේ මොයිස්චරා එකක් දැම්මේ. ඉතින් මෙතන තනිකර කන්සෙප්ට් එක ඇතුළත ග්‍රීන් කන්සෙප්ට් එක තමයි යන්නේ. ඉතින් ඊළඟට එතන ඉස්සරහ තව දාලා තියෙනවා අපි සැන්ඩ්‍රියානා කිහිපයකුත් දාලා තියෙනවා. ඒක මේකත් ටිකක් හැදිලා යනවා මේ ගාන විතර. ඒතර අපි මේකත් සැන්ඩ්‍රියානා දැම්මේ අපිට අපේ අයිඩියා එක තමයි මේක ටිකක් මේ ගානට විතර ඒ කියන්නේ එජස් එකක් විදියට තමයි අපි මේක භාවිතා කරේ. ඒතර එජස් එකක් විදියට මේක භාවිතා කරේ. මෙතන රූම් එකේ ප්‍රයිවසි එක තියාගන්න තමයි ටිකක් ඉල්ලුමකට ආවට පස්සේ ඒකට තමයි අපි මේ සැන්ඩ්‍රියානා දැම්මේ. ඒ වගේම මේකත් ඒ වගේම ටිකක් ලොකුවට හැදිලා යනවා. එතකොට මේකේ අර තියෙන ස්ට්‍රෙස් එක පොඩ්ඩක් අඩු වෙන්න තමයි අපි මොයිස්චර් එකක් භාවිතා කරන්නේ. ඊළඟට මේක ඔෆිස් එකේ තියෙන විසිටින් රූම් එක. ඉතින් මේ ඔෆිස් එක ඇවිල්ලා ටුවරිසම් කරන මේ ඔෆිස් එකක්. ඉතින් බලමු විසිටින් රූම් එකේ කොහොමද අරේන්ජ්මන්ට් එක තියෙන්නේ කියලා.
හරි මේ සිටින් රූම් එකේ එතකොට අපි සම්පූර්ණයෙන්ම මෙතන ඉන්ටීරියල් එකේ ඉඳන්ම අපි ඩිසයින් කරලා තියෙන්නේ. ඒතර මෙතනක් දාලා තියෙනවා අපි කඩොලාන ශාකයක් දාලා තියෙනවා. ඒකත් දාලා තියෙන එකේතර වෙනම කොළ හේනි. ඒතර මේ ඒරියා එකට ටිකක් ලොකු කොළ තියෙන එකක් දැම්මොත් එහෙම මේකේ තියෙන ඉඩකඩ ටිකක් ඇහිරිලා වගේ පේනවා. ඒ හින්දා තමයි මේ ටිකක් කොළ පොඩි කඩොලාන වගේ එකක් ශාකයක් අපි මේකට භාවිතා කරේ. ඒ වගේ මෙතන සෝෆා ඇරේන්ජ්මන්ට් එකත් එක්කම සෝෆා ටේබල් එකේ අපි දීලා තියෙනවා ස්පයිඩර් ප්ලාන්ට් එකක්. ඒතර ඒකෙත් මේ වගේ පැලේ වගේ එල්ලෙනවා. ඒ වගේ ලුක් එකක් ගන්න තමයි අපි මෙතන මේ වගේ ප්ලාන්ට් අරේන්ජ් කරේ. ඉතින් අර විසිටර්ස්ලට වුණත් ඇවිල්ලා මෙතන නිදාසේ පොඩ්ඩක් ඉඳගෙන එහෙම ඉන්න තමයි අපි හදලා තියෙන්නේ. ඒ වගේම අපි මෙතන බටපැලල් දාලා මෙතන එහා කාමරේ අපි වෙන් කරා. ඉතින් ඒකටත් අපි නැචරල් මේ බටපැලල් භාවිතා කරේ. එතකොටත් අර මේක ෆිල්ම් අර ස්ට්‍රෙස් එක අඩු වෙන විදිහට සහ මාර කාම් ලුක් එකක් එන විදිහට තමයි අපි මේක භාවිතා කරේ. ඉතින් ඒ විදිහට තමයි අපි මේ අරේන්ජ්මන්ට් එක කරේ. හරි එතකොට අපි මේ ටේබල් අරේන්ජ්මන්ට් එකක් කරලා දෙනවා. ටේබල් වල අපි උඩ තියලා තියෙන පොඩි කැක්ටස් පැල තියලා තියෙනවා. ඉතින් අර ලොකු ප්ලාන්ට් මොකුත් තියන්න බෑ මෙතන ඉඩකට තියෙනවා. තමයි අපි උඩ කැක්ටස් මේකට භාවිතා කරන්නේ. ගොඩක් ලේසි මේන්ටේන් එකක් ලේසි. ඉඩකටත් මෙතන අවුල හින්දා තමයි අපි මේක භාවිතා කරන්නේ. ඉතින් අපි මේ වගේ තවත් වෙනස්ම විදිහේ ගාඩන් එකකින් හම්බෙමු. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. landscaping education my channel එක. ඒ වගේම මගේ page එක ජීවත් landscaping. ඉතින් landscaping සම්බන්ධ මොකක්ද consulting එකක් දැනගන්න අවශ්‍ය නම් මොකක්ද ගැටලුවක් දැනගන්න මොකක්ද idea එකක් දැනගන්න ඔන්න මගේ number එකට call එකක් දෙන්න. ඉතින් මට ඉදිරියටම රැඳිලා ඉන්න වීඩියෝ බලපුවා අර කොහොමද